ඔයාලට තියෙන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් කවුද මේ පියාණන් වහන්සේ, කවුද මේ පුත්‍රයාණන් වහන්සේ, කවුද මේ සුදාත්මයන්න් වහන්සේ කියන්නේ කියලා. සමහර වෙලාවට ඔයා ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, ඔයා කතෝලික වෙන්න පුළුවන්. සමහරවිට මේක ඔයා තාමත් දන්නේ නැති දෙයක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ තුන්දෙනාගේ තියෙන වෙනස? කවුද මේ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, සුදාත්මයන්න් වහන්සේ කියන්නේ? ඇයි මම මේකේ ආඥාවලදී කියන්නේ කටපාඩමින්? මොකක්ද මේකේ තේරුම? මොකක්ද මේකේ වෙනස? මොකක්ද මේ කොටස් තුනේ වෙනස කියන එක ඔයා තාම දන්නේ නැතුව ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කවුද පියාණන් වහන්සේ කියන්නේ? කවුද පුත්‍රයාණන් වහන්සේ? එමත් නැත්නම් ජේසුස් වහන්සේ කියන්නේ? කවුද මේ සුදාත්මයන්න් වහන්සේ කියන්නේ කියලා. මේ වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් වෙන්නේ නැහැ. ඒක නිසා අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමට මේකේ පොඩි ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා. එතන මුලින්ම බලන්න යන්නේ කවුද මේ පියාණන් වහන්සේ කියන්නේ කියලා. පියාණන් වහන්සේ කියන කෙනා මුලින්ම එන්නේ බයිබල් එකේ මුල. ලෝකේ මවන තැනදී. එතකොට මේ ලෝකේ මැව්වා කියලා කියන්නේ දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ තමයි ආබ්‍රහම්, ඊසාක්, ජාකොබ්, ජෝසප්, ඒ වගේම නෝවා, දාවිත්, ඊට කලින් හිටපු දිවැසිවරු. එතකොට මේ හැමෝත් එක්ක මේ ගණදෙනු කරන්නේ මේ පියාණන් වහන්සේ. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ කියන කෙනා. එතකොට දෙවියන් වහන්සේ තමයි ඊශ්‍රායල් ජනතාව මේ පොරොන්දු දේශයට ගේන්නේ මෝසෙස් හරහා. නෝවාගේ කතාවේ ඉන්නේ දෙවියන් වහන්සේ. ඉතින් මේ දෙවියන් වහන්සේ කියන්නේ ඔයා බයිබල් එක කියවලා නැත්නම් දෙවියන් වහන්සේ කියන්නේ ලෝකේ මවපු කෙනා කියන එක දැනට මතක තියාගන්නකෝ. හැබැයි ඉස්සරහට යද්දී මම තව දේවල් ටිකක් කියන්නම්. ඊට පස්සේ කවුද මේ පුත්‍රයාණන් වහන්සේ කියන්නේ? පුත්‍රයාණන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේට. ජේසුස් වහන්සේට කියන්නේ පුත්‍රයා කියලා. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ. දැන් මේ පුත්‍රයා කියන එකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ පුතා කියන එකට වැඩිය දෙවියන් වහන්සේම මිනිසෙක් විදියට ආවා කියන එක. සමහර අය මේකට ආගියු කරයි මාත් එක්ක. ඒ වුණාට බයිබල් එක ඔයගොල්ලෝ හරියට ඉගෙනගෙන තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේම තමයි මනුෂ්‍ය ස්වරූපයක් අරගෙන මේ ලෝකෙට ආවා. ඇයි ආවේ කියලා මම ඉක්මනට කියන්න. මේක ගැන මම වීඩියෝස් හදලා තියෙනවා ටිකක් දිග වීඩියෝස්. හැබැයි මම කියන්න ඉක්මනට ඇයි දෙවියන් වහන්සේ මිනිසෙක් විදියට මේ ලෝකෙට ආවේ කියලා. දෙවියන් වහන්සේ මිනිසෙක් විදියට මේ ලෝකෙට ආවේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වයන් පස්සේ මනුෂ්‍යයාට දුන්නා නිදහස් කැමැත්ත. එමත් නැත්නම් ෆ්‍රී විල් කියලා එකක්. ඒක නිසා මනුෂ්‍යයා වැරදි පාරක් තෝරගෙන මනුෂ්‍ය දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න ගත්තා. ඉතින් දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාම දෙවියන් වහන්සේට ලං කරගන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යයා පාපයක් කරලා ඒ පාපයෙන් නිදහස් කරගෙන දෙවියන් වහන්සේ ළඟට ලං කරගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි පූජාවක් ඔප්පු කරලා. පූජාවක් ඔප්පු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර තියෙන ગેප් එකේ කවුරු හරි හිට ගන්න ඕනේ. ඉතින් මේක හිට ගන්න ඇත්තම කිව්වොත් කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් දෙවියන් වහන්සේ ලෝකේ හොයලා බැලුවත් හම්බුනේ නැති වෙන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ මුළු ලෝකෙම හෙව්වත් හම්බුනේ නැත්තම් මේ කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක් වැරද්දක් නොකරපු එකම කෙනා වෙන්නේ දෙවියන් වහන්සේම තමයි. ඉතින් දෙවියන් වහන්සේ මිනිසෙක් විදියට මේ ලෝකෙට ආවා. මිනිස්සුන්ගේ පාප වලට ඒ වන්දිය ගෙවලා මිනිස්සුන්ව දෙවියන් වහන්සේ වෙතට ලං කරන්න. ඕක තමයි පොඩි කතාව. හැබැයි මේකේ දිග කතාවක් තියෙනවා. ඔයගොල්ලන්ට වෙන YouTube වීඩියෝස් වලින් එහෙම නැත්නම් මගේම YouTube වීඩියෝස් වලින් මේ කතාව දැනගන්න පුළුවන්. පරණ වීඩියෝස් බලවන්න. ඉතින් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා මිනිස්සෙක් විදියට මේ ලෝකේ අවුරුදු 33ක් ජීවත් වෙලා දෙවියන් වහන්සේගේ වචනේ මිනිස්සුන්ට කියලා දීලා මිනිස්සුන්ට මාර්ගයද සත්‍යයද ජීවනයද පෙන්නලා මාර්ගයද සත්‍යයද ජීවනයද වෙන කවුරුත් නෙමෙයි ජේසුස් වහන්සේ. පියාණන් වහන්සේ වෙතට එන්න පුළුවන් මාර්ගය පෙන්නලා ජේසුස් වහන්සේ කුරුසිය යන ගහලා මැරෙනවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ ජේසුස් වහන්සේ නැවත නැගිටිනවා. ජේසුස් වහන්සේ නැවත නැගිටලා ජේසුස් වහන්සේ උත්ථාන වෙනවා. එහෙමත් නැත්නම් අපි කියනවා ascension කියලා. ජේසුස් වහන්සේ එතකොට යද්දී ජේසුස් වහන්සේ කියනවා මම සැනසිලිදායකයන්න් කෙනෙක් කියවනවා. එතකන් ඉන්න කියලා. මේ සැනසිලිදායකයන්න් කියන්නේ සුදාත්මයන් වහන්සේට. සුදාත්මයන් වහන්සේ කියන්නේ ආත්මයක්. එහෙමත් නැත්නම් ස්පිරිට් එකක්. සුදාත්මයන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ වගේ මෙහෙම අතගාලා බලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේ වගේ මේ පොළවේ අපිට පේන්න හිටපු කෙනෙක් නෙමෙයි. සුදාත්මයන් වහන්සේ ඉන්නේ ජේසුස් වහන්සේ වෙනුවට ජේසුස් වහන්සේව අපේ තුලට ලබා දෙන්න. එතකොට මොකද්ද මේකේ තේරුම? මොකද්ද මම මේ කියපු කතාව? ඔන්න ඔතන තමයි අර මම කියපු මුලදී කියපු ප්ලොට් ට්විස්ට් එක එන්නේ. ඉතින් පියාණන් වහන්සේ එයාව ලිමිට් කරගෙන එහෙම නැත්නම් එයා මිනිස්සෙක් බවට පත් කරගෙන එයා ජේසුස් වහන්සේ විදිහට මේ ලෝකෙට ඇවිල්ලා ජේසුස් වහන්සේ ඊට පස්සේ සුදාත්මයන් වහන්සේව අපිට එවනවා කියන එකෙන් අදහස් කරන්නේ ජේසුස් වහන්සේ කරපු වැඩේ නිම නිසා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක අපිව ලං කරපු නිසා සුදාත්මයන් වහන්සේ විදිහට අපි තුල වාසය කරනවා. එතකොට මේ සුදාත්මයන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, පියාණන් වහන්සේ කියන්නේ තුන් දෙනෙක් විදිහට හැඳින්වුවට තුන් දෙනෙක් නෙමෙයි එකම දෙවියන් වහන්සේ තමයි. එතකොට එකම දෙවියන් වහන්සේ තමයි ජේසුස් වහන්සේත් සුදාත්මයන් වහන්සේත් වෙන්නේ. ඉතින් සුදාත්මයන් වහන්සේ තමයි ඔයා නැවත උත්පාදනය ලැබුණා නම් එහෙම නැත්නම් බෝන ගේනුණා නම් එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ කියලා කටින් කියලා ජේසුස් වහන්සේ මැරලා නැවත නැගිට්ටා කියලා තේරුම් ගත්තා නම්
ඒක පිළිගත්තා නම් සුදාත්මයන් වහන්සේ ඔයා තුල ඉන්නවා. ඔයා ක්‍රිස්තියානි කෙනෙක් නම් බොහෝ ක්‍රිස්තියානින් තුල සුදාත්මයන් වහන්සේ ඉන්නවා. මම බොහෝ ක්‍රිස්තියානියයි කියලා කිව්වේ මොකද බොරුවට ක්‍රිස්තියානි කියා ගන්න අයත් ඉන්නවනේ. දෙවියන් වහන්සේ ගැන කිසිම දැනීමක් නැති, සුදාත්මයන් වහන්සේ ගැන කිසිම දැනීමක් නැති අය. අන්න ඒ කට්ටිය වයින් කරපුවම බොහෝ ක්‍රිස්තියානියයි තුල සුදාත්මයන් වහන්සේ ඉන්නවා. ඉතින් ඔන්න ඕක තමයි මේ තුන් දෙනාගේ වෙනස්කම් සහ ওই තුන් දෙනා එකම කෙනෙක් බවට පත් වෙන එක. එතකොට ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති සුදාත්මයන් වහන්සේත් කියන්නේ දෙවියන් වහන්සේද? ඔව් සුදාත්මයන් වහන්සේත් දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේත් දෙවියන් වහන්සේ. පියාණන් වහන්සේත් දෙවියන් වහන්සේ. හැබැයි අපි ආඥා කරද්දී ඒක පොඩ්ඩක් වෙනස් විදිහකට කරනවා. ඒක අපි ඉස්සරහට කියන්නම්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ පරණ වීඩියෝ එකක් තියෙනවා කොහොමද ආඥා කරන්නේ කියලා. ඒ මම ඉගෙන ගත්ත දේවල් ටික මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. මේ තුනක් කියලා තමයි මමත් ඉස්සර හිතන් හිටියේ. ඒ වුණාට මේකේ හරි තේරුම මම දැනගත්තේ මේ වගේ කෙනෙක් මට කියලා දුන්නාන් පස්සේ. මගේ චර්ච් එකේ මට කියලා දුන්නාන් පස්සේ. ඉතින් මතක තියාගන්න ඔයා ඉගෙන ගද්දි බයිබල් එක කියවගෙන යද්දි ඔයාට මේ තුන් දෙනාම හම්බෙනවා. ඔයාට හම්බෙනවා පියාණන් වහන්සේ, ඔයාට හම්බෙනවා ජේසුස් වහන්සේ, ඔයාට හම්බෙනවා සුදාත්මයන් වහන්සේ. ඉතින් සුදාත්මයන් වහන්සේ තුලින් තමයි දැන් හැමෝම ක්‍රියා කරන්නේ. ජේසුස් වහන්සේ අපිට එවලා තියෙන සැනසිලිදායකයන් වහන්සේ, අපිට මඟ පෙන්වන තනන් වහන්සේ තමයි සුදාත්මයන් වහන්සේ. ඉතින් ওই තුන් දෙනෙක් නෙමෙයි, ওই තුන් දෙනා එක්කෙනෙක්. ඒක හොඳට මතක තියාගන්න. ජේසුස් වහන්සේ ගැන තව ඉගෙන ගන්න. ජේසුස් වහන්සේට තව ලං වෙන්න. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. මේ කියපු හැමදේම මතක තියාගන්න. Now have a very nice day and God bless you.